එනකට එන්න ඕනෙලු ආ දවසක. සර්ප්‍රයිස් එකක් දෙන්නම්. මම කෝල් එකක් ගන්නවා ලංකාවේ මේ ප්‍රසිද්ධ මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්ට. චමත් සංගීත් මාමට. වලට ටැග් එකක් දෙන්න යන්නේ නැද මම. චමත් සංගීත් ෆෝන් එක උස්සලා දැන් වෙලාව 11ට කාලයි. ආයිබෝන් කොහොම ජීවිතේ? හොඳින් ඉන්න මොකද වෙන්නේ? හරි. දැන් මේ රෑ කරදර කරලා සමා වෙන්න. ඔයාලා ලවුඩ් ස්පීකර් දාලා තියෙන්නේ පොඩ්කාස්ට් එකක් ෂූට් වෙන ගමන් තියෙන්නේ. අම්මට දෙන්න. ඔව්. චමත් අයියේ ඉන්නවා කොල්ලෙක් වැඩෙක්. මේ එයාගේ සද්ද ඇහුනට පස්සේ ඔයා දන්නවද කියලා කියන්නේ පොඩි කෑල්ලක්. හයියෙන් කියන්න බෑ. මල කියන්න. මලට සුවඳ සේවුන් ජීවිතේ ඇහුනද? ඔයා දාන්න පොඩි සද්දයක් දාන්න. මලට සුවඳ සේවුන් ජීවිතේ පිළිගමු අපි නමුන් ආදරේ අර මේ චූටි බබයි තාත්තයි පුතයි ඉන්නවා දැන් හරිද? මෙයා ඔව් දැන් ඔයා මැනිකේ මගේ හිතේ මුළු ලෝකෙම දැක්කනේ. කොල්ලගේ සින්දුවකුත් මුළු ලෝකෙම දකින්න ඕනේ. පුළුවන්ද? තරමු කියලාද කියන්නේ? අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. පුළුවන්ද? මගේ ඉල්ලීම වාහක දානවද? පිටු දන්නේ. හරි. හරි. එහෙනම් ඔන්න චමත් අයියා කියන්නේ ඉන්දියාවට ගිහිල්ලා කරලා දක්ෂයෙක්.